ආයුබෝවන් නිරෝගිමත් වාසනාවන්ත සුබ කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරනවා. මේ සෝදානම් වෙන්නේ ඊටාම සුවිශේෂී ග්‍රහ මාරුවක් පිළිබඳව කතා කරන්න. ඔබ කාලයක් බලාගෙන හිටපු ඊටාම සුවිශේෂී ජෝතිෂය තුළ ඊටාම කතා බහට ලක් වෙන සහ යම් කිසි පෙරලියක් කළ හැකි යම් දැනෙන වෙනසක් කළ හැකි සුවිශේෂී ග්‍රහයක් විදිහට සලකන ගුරු ග්‍රහයාගේ කටක රාශි සම්ප්‍රාප්තිය පිළිබඳව තමයි මේ කතා කරන්නේ. මේක ඊටාම සුවිශේෂී ග්‍රහ මාරුවක් වෙන්නේ මොකද? වසර 12කට පසු ගුරු ග්‍රහතුමා තමන්ගේ උච්ච රාශිය, ඒ කියන්නේ තමන්ට බලවත්ම රාශිය වන කටක රාශියට පැමිණීම තමයි මෙතනදී වැදගත්ම සුවිශේෂී භාවය වෙන්නේ මේ ග්‍රහ මාරුවේ. ඉතින් 2025 ඔක්තෝබර් මාසයේ 18 වෙනිදා රාත්‍රී 7:28ට යෙදෙන ඒ සුබ මොහොතින් තමයි ඒ කාල හෝරාවෙන් තමයි මේ ග්‍රහයා තමන්ගේ උච්ච භවන වෙන කටක රාශියට සම්ප්‍රාප්ත වෙන නියමිතව පවතින්නේ. ඉතින් මේක ලෝකවාසී ලංකාවාසී අපි සියලු දෙනාටම ජෝතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ හැම කෙනෙකුටම ඉතාම සුවිශේෂී ග්‍රහ මාරුවක් වෙන නිසා තමයි මේ පිළිබඳව කතා කරන්න හිතුවේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව ඉතාම සුවිශේෂී ඒ වගේම ඔබගේ ලග්නයට අදාළව ඔබ උපන් ලග්නයට අදාළවම කොහොමද මේ ග්‍රහයාගෙන් ඔබට ලැබෙන පලාපල, මේ ග්‍රහ මාරුව තුළින් ඔබගේ ජීවිතේ මොනවද වෙනස්කම් සිද්ධ වෙන්නේ කියන සම්බන්ධතාව තමයි මේ ග්‍රහ මාරුව පවතිනවා ඉදිරියට වසරක පමණ කාලයක්. ඉතින් වසරක පමණ කාලයක් කටක රාශියේ උච්ච බලයෙන් යුතුව ගමන් කරනවා මේ ග්‍රහයා. ඉතින් උච්ච වෙනවා කියලා කියන්නේ ග්‍රහයා බලවත් භාවයට පත් වෙනවා කියන එක. ඉතින් කටක රාශිගත වෙන මේ ගුරු මාරුව ඇත්තටම ගොඩක් ලග්න වලට සුබඵල ලබා දෙනවා. එහෙම හැම ලග්නයකටම වගේ සුබඵල තමයි ඇති කරන්නේ. මොකද ලෝකෝත්තර ග්‍රහයෙක් ධනකාරක ග්‍රහයා ගුරු කියලා කියන්නේ. ඉතින් ධනයට අධිපති, පුත්‍රයින්ට අධිපති ග්‍රහ මණ්ඩලය තුල ඉතාමත් ගෞරවනීය ප්‍රබලම පුද සත්කාර වලට ලක් වෙන ග්‍රහයෙක් තමයි බ්‍රහස්පති හේවත් ගුරු ග්‍රහයා කියලා කියන්නේ. ඉතින් මේ සූර ගුරු කියලා කියනවා මේ ගුරු ග්‍රහය හඳුන්වනකොට අපි පැරණි කට්ටිය. ඉතින් දේවත්වයෙන් ආරෝපණය කරලා කතා කරා ගුරුන්ටත් ගුරු කියන එක තමයි සූර ගුරු කියලා කිව්වේ. ඉතින් ඒ නිසා එවැනි ගෞරවනීය තත්වයකින් හඳුන්වන මේ ගුරු ග්‍රහයාගේ කටක රාශියට පැමිණීම සම්බන්ධයි මේ කතා කරන්නේ. ඉතින් මම හිතනවා මේ පිළිබඳව ඊළඟ විස්තර වශයෙන් බලන් ඉන්න ඔබේ ලග්නට මොන වගේ තත්ත්වයක් ඇති කරයිද කියන එක එමනම් ඊයන් කතා කරමු. ඉතින් මේස ලග්නයේ සිට මීන ලග්නය දක්වා ලග්න වලින් උපදින ඔබට මේ ගුරු මාරුවෙන් ගුරු ග්‍රහයා කටක රාශියේ උච්ච භාවයට පත් වීමෙන් ඇති කරන පලාපල මම කතා කරනවා සවිස්තරාත්මක ලග්නට. එවනම් බලන්න ඔබගේ ලග්නට අදාළව මේ ගුරු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය කටක රාශිගත වීම මොන වගේ පලාපලයක් සුභාසුභ තත්ත්වයක් ඇති කරයිද කියන එක. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයේ අයස්ථානය, දෙවැන්න ධනස්ථානය. මේ 11 වෙන්න ලැබීම් සම්බන්ධ ස්ථානයත් දෙවැන්න ධනස්ථානයත් අධිපති ගුරු. ගුරු කියලා කියන්නේ ධනකාරක ග්‍රහයා, ධනයට මිල මුදල් වලට අධිපති ග්‍රහයා. ඉතින් ඔබගේ 6 වෙනි භාවයේ තමයි උච්ච භාවයට බලවත් භාවයට පත් වෙන්නේ. ඉතින් මේ කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ ග්‍රහ ගෝචර ගමනත් ඉතාම සුබඵල ලැබෙන වසර 12කට පස්සේ උදා වෙන යහපත් කාල පරිච්ඡේදයක් බවට පත්. ඉතින් ඒ රාष्ट्रකයකින් බැටකමින් ඉන්න කුම්භ ලග්න ඔබට මේක ලොකු වැස්සසිල්ලක් බවට පත් වෙයි. විශේෂයෙන් ඔබ බැංකුව වලට ලෝන් අරගෙන ඒවට හිර වෙලා, ඒ වගේම තවත් අයගේ මුදල් අරන් ඒවා දෙන්න විදිහක් නැහැ. ඔබගේ ව්‍යාපාරයට ඔබ ණය වෙලා ආයෝජනය කරන්න ගිහින් හිර වෙලා ඉතින් ලොකු ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් විදිහට ඔන්න ඔබට ඒ අතරමැද හිර වෙලා තියෙන කටයුතු සාර්ථකත්වයට පත් කර ගන්නට, දියහැර ගන්නට ඔබට අවස්ථාවක් තමයි ඉදිරියේදී උදා වෙන්නේ. මිල මුදල් යහමින් ලැබෙන කාලයක් බවට පත් වේ ඉදිරි කාලය. හැබැයි ඔබට යම් ආකාරයක මෙච්චර කාලයක් ඔබගේම ළඟින් ඉන්න අය සමහරවිට බාධා කරලා බලපාන්න ඇති. ඔබගේම යම් තීරණ නිසා ඔබට යම් ප්‍රශ්න ඇති වෙන්න ඇති. සමහරවිට සතුරු කරදර කුමන්ත්‍රණකාරී තත්ත්වයන්, බාධාකාරී විරුද්ධකාරී ඔබට නැගී සිටින්න ඇති. යම් දේවල් ඔබට කරන්න දෙන්නේ ඔබට අකුල් හෙලන්ට ඇති. හැබැයි ඉන්නේ මේ ප්‍රශ්න ටික ඔබට විසඳෙනවා ඉදිරි කාලය තුල. ඒවා निराකරණය වෙලා ඒ අයගේ ආශිර්වාදය අරගෙන විරුද්ධ බලවේග අභිභවා ජයග්‍රහණයෙන් අත්පත් කරගත හැකි. තමාගේ කටයුතු සාර්ථකත්වයට පත් කරගත හැකි කාල පරිච්ඡේදය තමයි උදා වෙන්නේ ගුරු ග්‍රහ මාරුවත් එක්ක. ඔබට යම් අසනීප කරදර රෝගාබාධ නිසා හෝ යම් ආකාරයක එවැනි තත්ත්වයන් මත යම් දේවල් වලට ප්‍රමාද වුණා නම් ඔන්න ඒ දේවල් වලින් සුවයක් සහනයක් ඇති කරලා ඔබට ජීවිතේ සාර්ථකත්වයට පත් කර ගන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා ඉදිරි කාලය තුල. ඉතින් කුම්භ ලග්නයට මේ ගුරු මාරුව කියලා කියන්නේ සුවිශේෂී සුබ ග්‍රහ මාරුවක් බවට පත් වෙනවා. ගුරු 6 වෙනි භාවයට පැමිණීම උච්ච වීම කියලා කියන්නේ සතුරා මිතුරු කරගෙන ඔබගේ තියලු නරක දේවල්, අසුබ දේවල්, සුබ දේවල් බවට පරිවර්තනය කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ ඇති කරන්නේ. ඉතින් ඒ නිසා
ඔබට එන බාධා සියල්ල ඔබ අභියෝගයක් විදිහට නෙවෙයි ඔබ සීල දේවල් ඔබ බොහොම සුහදව පිළි අරගෙන ඒ බාධා විදිහට ගන්න නැතුව අභියෝග විදිහට ගන්න නැතුව ප්‍රශ්න විදිහට ගන්න නැතුව ඒ දේවල් සුහදව ඔබ පිළි අරගෙන ඒ දේවල් වලට ඉතාම හොඳින් විසඳුම් ලබාගෙන ජීවිතේ ඒවත් එක්ක ඉස්සරහට සාර්ථකව යන ගමනක් ඇති වේ ඉදිරි කාලය තුළ ජීවිතේ ඔබගේ බොහෝ දේවල් වල පරිවර්තනයන් සිද්ධ වෙයි විවාහය සමහරට සිද්ධ වෙන්න අවස්ථා උදා වෙයි ඒවට බාධා තිබුණා ඒවා ඉවත් වෙයි ඒ වගේම තමයි ණය ගනුදෙනු වලින් නිදහස් වෙන්න හැකියාව ලැබෙයි ඒ වගේම ඔබ යම් ආකාරයක ඔබගේ 11 වෙනි සහ ධනස්ථානයේ දෙකම අධිපති ගුරු ග්‍රහය තැන්පත් ධනයකට ඉන්කම් කියන්න පුළුවන් නොලැබුණු ධනෙ හිමින් ලැබෙන්න පුළුවන් විශේෂයෙන් ලතරයි වාසනාව පවා ඔබට හිමිවීමේ වාසනාවක් පවතිනවා කුම්භ ලග්න ඔබටත් ඒ නිසා ඔබට බලාපොරොත්තු වන ආකාරයේ යම් ක්‍රමවේද හරහා මුදල් හිමිවීමේ වාසනාව පවතින කාලයක් ඒ නිසා කුමන හෝ ආකාරයෙන් මේ දේවල් ඉෂ්ට වෙයි ගුරු මහදසා අන්තර්දසා ගත කරනවා නම් ඔබට මේ දේවල් ඒ ආකාරයෙන්ම හිමිවීමේ වාසනාවක් පවතිනවා ඉතින් මම හිතනවා කුම්භ ලග්නයටත් මේ ගුරු මාරුව කියලා කියන්නේ ඉතාම සුවිශේෂී සුබ ගුරු මාරුවක් ග්‍රහ මාරුවක් කියලා සඳහන් කරන්න පුළුවන් ඉතින් ඔබගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථකත්වයට පත්වන ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. තවත් කාරණාවක් කියන්නේ විශේෂයෙන් 11 වෙනි කියන්නේ සම්බත්තා ගොඩනගන ස්ථානයේ නව ප්‍රේම සම්බත්තා සහකාර සම්බත්තා ගොඩනගෙන කාර්යය ජීවිතේ වෙනස් කරන මිනිස්සු සහකාරයක් හෝ සහකාරියෙක් ඔබට මුණ ගැහෙන්නත් පුළුවන් ඉදිරි කාලය තුළ අනිවාර්යෙන් මේ දේවල් ආකාරයෙන් ඉෂ්ට වෙයි. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.